ඉතින් ළමයි ඔගොල්ලොන්ව තවත් වීඩියෝ එකකට මගේ සාදරයෙන් පිළිගන්නවා. මම අද කතා කරන්නේ 2025 අවුරුද්දේ පරමා රසායනික විද්‍යාවේ පරමාණු කුහරයේ පාඩමට අදාළ ආපු MCQ කෙටි ප්‍රශ්න සාකච්ඡාව තමයි මේ මෙතනින් පටන් ගන්න යන්නේ. 2025 A level එකට අදාළව MCQ කෙටි ප්‍රශ්න 3. MCQ කෙටි ප්‍රශ්න 3 තමයි මම මෙතන අද සාකච්ඡා කරන්න යන්නේ. 2025 A level අවුරුද්දට අදාළව ආපු ළමයි වෙන පේපර් එකක් මම අරගෙන ආවේ. මේක දැන් 2025 A level පේපර් එක. දැන් 2025 A level පේපර් එක ගත්තොත් එහෙම ඒකත් 2020 A level පේපර් එක වගේමයි. ඒ ප්‍රශ්න ටිකම අනිත් පැත්තට කරකවලා අරලා තියෙන්නේ. දැන් පළවෙනි ප්‍රශ්නේ ගත්තොත් එහෙම හෙන්රි බේකරල් වඩාත්ම ප්‍රසිද්ධ වූයේ පහතදී ඇති කුමන සොයා ගැනීම සඳහාද? අපි කතා කරා මේ පරමාණුක ව්‍යුහයේ පාඩමේදී ස්වභාවික පරිසරයේ නැත්නම් කෘත්‍රිමව මිනිසා විසින් නිර්මාණය කරලා තියෙන අස්ථායී න්‍යෂ්ටි විසින් ඒවා ස්ථායී අවස්ථාවට පත්වීම සඳහා විකිරණ නිකුත් කිරීමක් සිදු කරනවා. ඒ විකිරණ නිකුත් කිරීමේ සංසිද්ධිය තමයි අපි කියන්නේ විකිරණශීලීතාවය කියලා. ඒ විකිරණශීලීතාවය කියන මේ සංකල්පය හොයාගත්තේ ප්‍රචලිත වුණේ හෙන්රි බේකරල්. හෙන්රි බේකර්. මෙතන අහලා තියෙන්නේ හෙන්රි බේකරල් වඩාත්ම ප්‍රචලිත වනුයේ පාතදී ඇති කුමන සොයා ගැනීම සඳහාද? විකිරණශීලීතාවය සඳහා. X කිරණ හොයාගත්තේ රොන්ජන්. X කිරණ පදනම් රොන්ජන් හොයාගත්තේ X කිරණ පදනම් කරගෙන තමයි මෝස්ලි පරමාණු ක්‍රමාංකය කියන එක සොයා ගැනීම සිදු කරේ. නියුට්‍රෝන කියන එක සොයා ගැනීම සිදු කරේ ජේම්ස් චැඩ්වික්. බෙර්ලියම් පදාර්ථය මතට ඇල්ෆා අංශු විවර්ෂණය කෙරලා ඒකෙන් ලැබිච්ච ප්‍රතිඵලයක් නිරීක්ෂණ අනුව තමයි ජේම්ස් චැඩ්වික් නියුට්‍රෝන කියන එක හොයා ගැනීම සිදු කරේ. පදාර්ථයේ පළවෙනි MCQ එක ගත්තොත් පදාර්ථයේ අංශු තරංග ද්විත්ව ස්වභාවය. පදාර්ථයේ අංශුමය ගුණ පෙන්වනවා තරංගමය ගුණ පෙන්වීමක් සිදු කරනවා. මේක අර ලුයිස් ඩිබොක්ලි විසින් තමයි මේක සොයාගත්තේ. ලුයිස් ඩිබොක්ලිගේ ලැම්ඩා සමානයි h බෙදීම mc කියන h ලැම්ඩා සමානයි h බෙදීම mv කියන සමීකරණයේදී අපිට පදාර්ථයේ පදාර්ථයේ අර ලැම්ඩා කියන එකෙන් ඒක තරංගමය ස්වභාවයක් පෙන්වනවා. m ස්කන්ධය කියන පදය තුළින් ඒකේ අංශුමය ස්වභාවයත් එකම අවස්ථාවේ පෙන්වනවා කියන එක අපිට එතනින් තහවුරු කරගන්න පුළුවන්. න්‍යෂ්ටියේ ව්‍යුහය කියලා කියද්දී අපිට මතක් වෙන්න ඕන අර්නස්ට් රදර්ෆර්ඩ්ගේ රන්පත් පරීක්ෂණය. ගයිඩන්ගේ මහා මාස්ටර්ගේ සහයෝගය සහිතව අර්නස්ට් රදර්ෆර්ඩ් සිදු කරපු රන්පත් පරීක්ෂණයේදී රන්පත්‍රයේ මතට විවර්ෂණය කරපු හරි රන්පත්‍රයේ මතට ගැටෙන සලස්වපු ඇල්ෆා අංශු සෑහෙන ප්‍රමාණයක් ධනාර්පිත හීලියම් න්‍යෂ්ටි වලටනේ ඇල්ෆා අංශු කියන්නේ. සෑහෙන ප්‍රමාණයක් කිසිම අපගමනයක් නැතුව අදාළ රන්පත්‍රය හරහා විනිවිදව යනවා. ඒකෙන් කියන්නේ පරමාණුවේ පරමාණුවේ සෑහෙන ප්‍රදේශයක් හිස් අවකාශයක් විදිහට තමයි තියෙන්නේ කියන එක අපිට අර්නස්ට් රදර්ෆර්ඩ් හොයාගත්තා. ඊට පස්සේ ඊට කලින් තිබ්බේ තොම්සන්ගේ ප්ලන්ක්ස් පුඩින් ආකෘතිය. තොම්සන්ගේ ප්ලන්ක්ස් පුඩින් ආකෘතිය ව්‍යාජයි කියලා පස්සේ ඔප්පු වෙනවා අර්නස්ට් රදර්ෆර්ඩ්ගේ රන්පත් පරීක්ෂණයෙන් ගත්ත නිගමන වලට අනුව. ඒකෙන් පැහැදිලි වෙන්නේ අර්නස්ට් රදර්ෆර්ඩ් හොයාගත්ත පරමාණු විශාල ප්‍රදේශයක් හිස් අවකාශයක් විදිහට තියෙනවා කියලා. ඊට පස්සේ අදාළ රන්පත්‍රය හරහා විනිවිද යවපු මේ ඇල්ෆා අංශු වලින් සමහරක් අපගමනයක් සහිතව ගමන් කරනවා. ඒ කියන්නේ ඒවා න්‍යෂ්ටියට අසලින් තමයි ඉතාමත් සුළු ප්‍රමාණයක් තමයි සුළු අපගමනයක් සහිතව ගමන් කිරීමක් සිදු කරන්නේ. මොකද ඒවා න්‍යෂ්ටියට ධනාරෝපිත පරමාණුවේ ධනාරෝපිත න්‍යෂ්ටියට අසලින් ගමන් කිරීමක් සිදු කරන්නේ. ඒකෙන් අපිට ගන්න පුළුවන් නිගමනය තමයි පරමාණුවේ ස්කන්ධයේ ඉතාමත් කුඩා ලක්ෂීය අවකාශයකට ගැබ් වෙලා තියෙනවා. ඒකෙත් පරමාණුවේ ධනාරෝපණ සියල්ලම පරමාණුවේ අදාළ ලක්ෂීය අවකාශයේ ඒකරාශී වෙලා තියෙනවා කියන එක අපිට නිගමනය කරන්න පුළුවන්. ඉතින් මේ රදර්ෆර්ඩ්ගේ රන්පත් පරීක්ෂණයෙන් අපිට ලැබිච්ච නිගමන පළවෙනි නිගමනය පළවෙනි නිගමනය පරමාණුවේ විශාල ප්‍රදේශයක් හිස් අවකාශයක් විදිහට තියෙනවා කියන එක තමයි අර්නස්ට් රදර්ෆර්ඩ්ගේ රන්පත් පරීක්ෂණයෙන් අපිට ගන්න පුළුවන් පළවෙනි නිගමනය.
දෙවෙනි නියමය තමයි පරමාණුවේ පරමාණුවේ ස්කන්ධයෙන් විශාල කොටසක් ඉතාමත් කුඩා ලක්ෂීය අවකාශයකට ගැබ් වෙලා තියෙනවා. ඒ අදාළ ලක්ෂීය අවකාශය තුළම පරමාණුවේ සියලුම ධනාරෝපණ ඒක රාශී වෙලා තියෙනවා කියන එක. ඒ අනුව අර රදර්ෆර්ඩ්ගේ න්‍යෂ්ටික ආකෘතිය තමයි ඒ ගත නිරීක්ෂණය තුළින් අපි ගොඩනගා ගන්න ආකෘතිය. ඉතින් ඒ අනුව න්‍යෂ්ටිය ව්‍යුහය හොයාගත්තේ කවුද කියලා අහුවොත් එහෙම අනිවාර්යෙන් අර්නස්ට් රදර්ෆර්ඩ් තමයි එන්නේ. අර්නස්ට් රදර්ෆර්ඩ්ගේ අර ආකෘතිය වැඩි දියුණු කරගෙන තමයි නීල්ස් බෝර් තමන්ගේ ග්‍රාහක ආකෘතිය කියන එක ඉදිරිපත් කරන්නේ. ඒ අනුව දැන් න්‍යෂ්ටියේ ව්‍යුහය කියලා හද්දී අනිවාර්යෙන් අර්නස්ට් රදර්ෆර්ඩ් එන්නත් පුළුවන්. නැත්තම් සමහර විට නීල්ස් බෝර්ගේ ග්‍රාහක ආකෘතිය ගන්නත් පුළුවන්. මොකද ඒකත් න්‍යෂ්ටික ආකෘතියන්නේ. දැන් මේ පළවෙනි MCQ එකට හෙන්රි බෙකරර් වඩාත්ම ප්‍රචලිත වුණේ අදාළ විකිරණශීලීතාව කියන සංකල්පය අනුව. දැන් මම පරමාණු කුහර පාඩමේ අදාළ විද්‍යාඥයන් සොයාගත්ත හැම සොයා ගැනීමක්ම ඔයගොල්ලන්ට මේම තියරි වශයෙන් මම මේක සාකච්ඡා කිරීම සිද්ධ කරනවා. දෙවෙනි MCQ එක බලමු. දෙවෙනි MCQ එක ක්වොන්ටම් අංක n සමානයි 4 n සමානයි 4 l සමානයි 2 l සමානයි 2 n සමානයි 4 l සමානයි 2 n සමානයි 4 කියන්නේ 4 වෙනි ප්‍රකාශ ශක්ති මට්ටමේ l සමානයි 2 කියන්නේ d උපශක්ති මට්ටම. ඒ කියන්නේ 4d උපශක්ති මට්ටමේ පරමාණුක පවතින පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ශක්තිය. අපි දන්නවා 4d උපශක්ති මට්ටම මේක d උපශක්ති මට්ටමක්. d උපශක්ති මට්ටමේ පරමාණු කාක්ෂික ඔක්කොම පහක් තියෙනවා. එක පරමාණු කාක්ෂිකයක උපරිම ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන පුළුවන් පෞලි බහිෂ්කාර මූලධර්මයට අනුව. ඒ අනුව 4d උපශක්ති මට්ටමේ උපරිම ඉලෙක්ට්‍රෝන 10ක් තියෙන්න පුළුවන්. උපරිම ඉලෙක්ට්‍රෝන 10ක් තියෙන්න පුළුවන්. මේක 4 වෙනි MCQ එක. 4 වෙනි MCQ. මේක කලින් අවුරුදු වලට සාපේක්ෂව සෑහෙන ලේසි ප්‍රශ්න ටිකක් තමයි මේ අවුරුද්දේ අහලා තියෙන්නේ. right. තුන්වෙනි MCQ එක අදාළ අවුරුද්දේ 6 වෙනි MCQ එක. එකම පැටර්න් එකකටනේ මේ ප්‍රශ්නේ එන්නේ. තේරෙනවද? එකම පැටර්න් එකකට මේ ප්‍රශ්නේ එන්නේ. මං කියන්නේ පැටර්න් එකට පුරුදු වෙන්න කියලා නෙවෙයි. පැටර්න් එකට පුරුදු වුණොත් මේ වැඩේ කරගන්න ලේසි. නමුත් අර තර්ක කරලා ගන්නවා කියන එක අර තියරි සුළු තැන් ඔක්කොම අහලා උස්සලා ගන්නවා කියන එක ඒක සෑහෙන්න වටින දෙයක්. හරි. අපි දැන් 6 වෙනි MCQ එකට යමු. පරමාණුවක් x හා y සම්බන්ධ විස්තරය පහත දී ඇත. x වලට වඩා y වල බරින් වැඩි. හරි. ප්‍රෝටෝන සංඛ්‍යාව a x හා y සම්බන්ධ විස්තරය පහත දීලා තියෙන x වලට වඩා y බරින් වැඩි. x වලට වඩා y බරින් වැඩි කියලා කියනවා. ඒ අනුව මේ x වල ස්කන්ධ ක්‍රමාංකය අනිවාර්යෙන් y වල ස්කන්ධ ක්‍රමාංකයට වඩා වැඩි. x වල ස්කන්ධ ක්‍රමාංකයට වඩා y වල ස්කන්ධ ක්‍රමාංකය වැඩි කියලා අපිට නිගමනයකට එන්න පුළුවන්. මේකේ මේ x පරමාණුව x නම් ඒකේ මේ සම්බන්ධ පරමාණුක ක්‍රමාංකය ඒලු මෙයාගේ පරමාණු ප්‍රෝටෝන සංඛ්‍යාව 6යි. y වල ප්‍රෝටෝන සංඛ්‍යාව 6යි කියලා කියනවා. y වල ප්‍රෝටෝන සංඛ්‍යාව 6යි කියන්නේ y වල පරමාණු ක්‍රමාංකය 6යි. මේක උදාසීන පරමාණු කියන්නේ කතා කරන්නේ. ඒ උදාසීන පරමාණු අයනයක් වුණත් ප්‍රෝටෝන සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ. හරි. එහෙනම් ප්‍රෝටෝන සංඛ්‍යාව අපි ගත්තොත් y කියන්නේ 6. y පරමාණු ක්‍රමාංකය 6 වෙන්නේ කාබන් වල. ඒ කියන්නේ y අපි නිකන් දා ගන්නවා y කියන්නේ කාබන් පරමාණු. නියුට්‍රෝන සංඛ්‍යාව ගත්තොත් හරි නියුට්‍රෝන මම n කියලා නිකන් දා ගන්නවා. n කියලා දා ගන්නවා. නියුට්‍රෝන තියෙනවා මෙයාට විතරක්. කවුද? x ට විතරක් 7ක් තියෙනවා. මෙයාට තියෙන b ප්‍රමාණය. පරමාණු ක්‍රමාංකය මේ b පරමාණු ක්‍රමාංකය අපි 6යි කියලා දන්නවනේ. ඒකේ කාබන් වල සමස්ථානික 3ක් තියෙනවා. කාබන් 6 12 සමස්ථානික, කාබන්
6 14 සමස්ථානිකයේ කබන් 6 13 සමස්ථානිකයේ සමස්ථානික 3ක් තියෙනවා. ඉතින් මෙතන නියුට්‍රෝන සංඛ්‍යාව 7ක් වෙන තව නියුට්‍රෝන සංඛ්‍යාව 7ක් වෙන මේ නියුට්‍රෝන සංඛ්‍යාව 7ක් වෙන මූලද්‍රව්‍යයක් තමයි කියන්නේ X වල. උගා දුරට මම හිතනවා X කියන්නේ නයිට්‍රජන් කියලා. බලමු. X කියන්නේ නයිට්‍රජන්. අපි ඔක්කොම දන්නවා නයිට්‍රජන් වල මේ ස්කන්ධ ක්‍රමාංකය 14යි. නයිට්‍රජන් ස්කන්ධ ක්‍රමාංකය 14යි. කාබන් වල හුඟක් දුරට 6යි. කාබන් වල හුඟක් දුරට 12යි. කාබන් වල අර පරමාණු ස්කන්ධ ක්‍රමාංකය කියලා දාන්නේ 12 කියලානේ. එතකොට නයිට්‍රජන් වල තමයි 14 කියලා දාන්නේ. අර කාබන් වල සමස්ථානික තියෙනවා. කාබන් 6 14 6 13 6 12 වඩාත්ම තියෙන 6 12 සමස්ථානික. right. ඒ අනුව අපිට y කියන්නේ කාබන් කියලා කියන්න පුළුවන්. x කියන්නේ නයිට්‍රජන් කියලා කියන්න පුළුවන්. right. දැන් අපි මේක හරියට අඳුරගත්තනේ. දැන් ඒතකොට ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ගත්තොත් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මේකේ 6යි. අන්න බලන්න. x කියන්නේ කාබන් කියලා දැන් 100%ක් ෂුවර්. කාබන් කියලා ෂුවර්. C මේ බලන්න මේකේ C කියලා කියනවා. ස්කන්ධ ක්‍රමාංකය ගත්තොත් D මේක E. මම කාබන් 614 සමස්ථානිකයේ ගත්තේ නැත්තේ ඇයි නේද? මොකද කාබන් 614 සමස්ථානිකයේ ස්කන්ධේ නයිට්‍රජන් 714 සමස්ථානික නයිට්‍රජන් 717 පරමාණු ස්කන්ධයට සමානයි. ඉතින් අපි වඩාත්ම සුලභ එකනේ සලකන්න ඕන. එතකොට කාබන් වල වඩාත්ම සුලභ කාබන් 612 සමස්ථානිකය. ඒ අනුව කාබන් වල 612 ඒ කියන්නේ කාබන් 612 කියලා මම මෙතන තියෙන්නේ කාබන් 612 තමයි Y වලට තියෙන්නේ. නයිට්‍රජන් වලට තියෙන්නේ 714 කියලා මම මෙතන සලකනවා. right. සලකනවා මෙතන. ඒ අනුව බැලුවොත් අපිට කියන්න පුළුවන් දැන් x කියන්නේ මේ කවුද නයිට්‍රජන් නේ. එයාට a සමානයි 7යි. right. a සමානයි 7යි. y වල b සමානයි 6යි. b සමානයි right. නියුට්‍රෝන b සමානයි 6යි. c සමානයි කාබන් වල ඉලෙක්ට්‍රෝනත් 6යි. මේක මට පොඩ්ඩක් පටලවුණා වගේ තියෙනවා පොඩ්ඩකින්. ආයෙත් බලන්න. x වලට වඩා y වල බරින් වැඩි. අඩි. ඔව්නේ. මේ දෙක මාරු කරලා දාලා තියෙනවා. x වලට වඩා y වල බරින් වැඩි. එහෙනම් y තමයි අනිවාර්යෙන් මේ y බරින් වැඩි නම් y තමයි නයිට්‍රජන් වෙනවා. x කාබන්. x වලට වඩා y බරින් වැඩි. හරි. මේ එහෙනම් a සමාන වෙන්න ඕන ප්‍රෝටෝන සංඛ්‍යාවනේ. a සමානයි 6යි. ඉලෙක්ට්‍රෝනත් 6යි. n සමානයි 7යි. ඉලෙක්ට්‍රෝන 6යි. ඒ කියන්නේ ප්‍රෝටෝනත් x වල 6යි. මේ නියුට්‍රෝන මේ 7ක් තියෙනවා. නියුට්‍රෝන 7ක් තියෙනවා. ඒ අනුව d සමානයි මේ ප්‍රෝටෝනයි නියුට්‍රෝන වල එකතුවනේ. ඒ ධන 7. ඒ කියන්නේ 6 ධන 7. 6 ධන 7 13. 13. D කියන්නේ 13. දැන් y පරමාණුව ගත්තොත් y වල ප්‍රෝටෝන 6ක් තියෙනවා. මේ ප්‍රෝටෝන 6ක් තියෙනවා කියන්නේ ඉතින් නියුට්‍රෝනත් 6ක් තියෙනවා. නියුට්‍රෝනත් 6ක් තියෙනවා. ප්‍රෝටෝන 6ක් තියෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනත් 6ක් තියෙනවා කියන එකනේ. C සමානයි 6යි. C සමානයි 6යි. C වල C 6යි. මොකද උදාසීන පරමාණුක ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන සමානයි. C සමානයි 6යි. right. නියුට්‍රෝන මේව අපිට කලින්ම කිව්වා x පරමාණුවට වඩා y පරමාණුව බරින් වැඩි කියලා. එතකොට මේ x පරමාණුවේ
මේ ප්‍රෝටෝන සංඛ්‍යාව 6යි නියුට්‍රෝන සංඛ්‍යාව 7යි උපරිම ස්කන්ධ ක්‍රමාංකයාව 13ක්. ඉතින් මේකේ මම හිතනවා මේවා දෙකේම ප්‍රෝටෝන සංඛ්‍යාව 6යි. එතකොට මේක කාබන් පරමාණුවේම සමස්ථානික ගැන මෙතන කතා කරලා තියෙන්නේ. මම කලින් හිතුවා මේක කාබනුයි නයිට්‍රජනුයි අතර මොකක් හරි ගාණක් නැහැ. ඒක කාබන් වල 6 13 සමස්ථානිකයේ තියෙනවා. එතකොට y වල බරින් x වලට වඩා y බරින් වැඩි කියනවා. ඒ කියන්නේ y කියන්නේ අනිවාර්යයෙන්ම කාබන් x කියන්නේ කාබන් 6 13 y කියන්නේ කාබන් 6 14ම වෙන්න ඕනේ. හරිනේ. එහෙනම් නියුට්‍රෝන අනිවාර්යෙන් තියෙනවා 8ක් විතර. B සමාන වෙන්න ඕන 8ක් වෙන්නම ඕන. B සමානයි 8ක් වෙන්නම ඕන. C සමානයි 6ක් වෙන්නම ඕන. E සමානයි 14ක් sorry. ඔව්. ස්කන්ධ ක්‍රමාංකයේ E සමානයි 14ක් වෙන්නම ඕන. E සමානයි 14ක් වෙන්න ඕන. මේකේ මේ ඉලෙක්ට්‍රෝන කියලා කියමු. නැත්නම් මේක පැටලෙන. ඉතින් අපි අර අන්තිමට ගත්ත මේ උත්තර ටික හරි පැහැදිලිව තියෙන මේකේ. මේ අද පද පෙළිය මොකද්ද කියලා හොයාගන්න. A සමානයි 6. A සමානයි 6 වෙන උත්තර තුනක් තියෙනවා. දෙවෙනි උත්තරේ, තුන්වෙනි උත්තරේ, පස්වෙනි උත්තරේ. ඊට පස්සේ B සමාන වෙන්න ඕන 8ට. A සමානයි 6 වෙලා B සමානයි 8 වෙන්නේ තුන්වෙනි උත්තරේ, පස්වෙනි උත්තරේ විතරයි. එහෙනම් 3 5 විතරයි ගන්න පුළුවන්. ඉතින් ඔක්කොම කපලා දාන්න ඕන. A B C 6 වෙන්න ඕන. A 6 වෙලා B 8 වෙලා C 6 වෙන්න ඕන. ඉතින් ඒ කන්ඩිෂන් තුනටම ගැලපෙන්නේ තුන්වෙනි උත්තරේ. MCQ තුන්වෙනි උත්තරේ. තුනේ ඉතිරි උත්තර දෙක බැලුවොත් එහෙම D සමාන වෙලා තියෙනවා 13ට, E සමාන වෙලා තියෙනවා 14ට. හරිනේ. එතකොට මේ ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන x වලට වඩා y වල බරින් වැඩි කියන්නේ x කියන්නේ කාබන් 6 13 සමස්ථානිකය කියලා පැහැදිලි. මෙතන A වල A 6යි y වලත් පරමාණු ක්‍රමාංකය 6යි කියන එක ඒකෙන් තේරුම් ගන්න ඕන මේක එකම මූලද්‍රව්‍යයක් වෙන්න ඕනේ. 6 නිසා කාබන් පරමාණු වෙන්න ඕන. කාබන් වලත් අර 6 13 සමස්ථානිකය සහ 6 14 සමස්ථානිකය කියලා තේරුම් ගන්න ඕන. x වලට වඩා y බැරින් වැඩි කියන්නේ x 6 13 නම් y අනිවාර්යෙන් 6 14 වෙනවා කියන එක තේරුම් ගන්න ඕන. ඉතින් මේක සෑහෙන්න අර ඕගොල්ලොන්ගේ සමස්ථානික ගැන දැනුම තමයි ඔයගොල්ලෝ හොගේ හොයලා තියෙන්නේ. න්‍යෂ්ටීය ව්‍යුහයේ න්‍යෂ්ටීය ආකෘතිය ඊට පස්සේ සමස්ථානික වල දැනුම තමයි ඔයගොල්ලෝගේ මෙතන පරීක්ෂා කරලා බලලා තියෙන්නේ. ඒ අනුව අපිට කියන්න පුළුවන් 6 වෙනි MCQ එකට 3 වෙනි උත්තරේ තමයි එන්නේ. 6 වෙනි MCQ එකට 3 වෙනි උත්තරේ එන්නේ. A සමානයි 6යි, B සමානයි 8යි, C සමානයි 6යි, D සමානයි 13යි, ඉලෙක්ට්‍රෝන සමානයි 14යි. රයිට්. මේක තමයි උත්තරේ. හරිනේ. මේක සෑහෙන තාර්කික ගානක්. ඔයගොල්ලෝ මේක හැමීට මේ වීඩියෝ එක තේරුම් නැත්නම් මේක ආයෙ පාර බලලා අර අන්තිම කරුණු ටික සූක්ෂම ඔයගොල්ලෝ තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ නිසා මං හිතනවා මං කියපු දේවල් ඔක්කොම ඔයගොල්ලන්ට හරියට වැටහිලා තියෙලා ඇති කියලා. ඒ අනුව මේ වගේ තව වීඩියෝ එකකින් ඔයගොල්ලෝව හමු වෙනකම් රැඳී සිටින්න සුබ දවසක්.